ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ මම ඕගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ ඉස්සු අල්ලන වීඩියෝ එකක්. මොකද ඉස්සු අල්ලන හැටි තමයි අද මම ඕගොල්ලන්ට පෙන්නන්න යන්නේ. දැන් මේක ඕගොල්ලන්ට පේන්නේ මේ දැල බෝට්ටුවට පටවන එක. يعني ඉස්සු දැල් දැන් එක දැල් ගාසි තියෙනවානේ. ඒ හින්දා දැන් ඒ රස්සාව වලට යද්දි ඒ දැල් මාරු කරලා ඒ අදාළ රස්සාවට අදාළ දැල් දාගෙන තමයි යන්නේ. දැන් ඕගොල්ලන්ට මේ පේන්නේ බෝට්ටුවට ඉස්සු දැල් පටවන විදිය. අපි එහෙනම් බලමු පටවගෙන ඉස්සු අද අල්ලන්නේ කොහොමද කියලා. ගොඩ කාලෙකින් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක්වත් ගේන්න බැරුව ගියා. මොකද මට විභාගෙත් එක්ක මට වීඩියෝ එකක් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. මම ආයෙත් ඔයගොල්ලන්ට දිගටම වීඩියෝ අරන් එනවා. ඔයගොල්ලෝ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම මේ channel එකෙන් කරන්නේ දීවර රැකියාව සම්බන්ධ වීඩියෝස්. කැමති කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. හරි ඉතින් මේ විදිහට තමයි දැල පටවන්නේ. මේ දැල හදලා තින්නේ තංගුස් නූලකින්. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ගොඩක් දැල් නැහැ. පොඩි දැල් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මෙතන දැල් කැලි 5ක් තියෙනවා. ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එකේ මම පෙන්නනවාද ඉස්සෝ උන්ට දැල් එල්ලන විදිය, දැල් බේරන විදිය, ඉස්සෝ අල්ලන මුළු සම්පූර්ණම මේක වෙන දේ මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පෙන්නනවා. එහෙනම් ඉතින් වීඩියෝ එකේ අවසානයේත් එක්ක රැඳී ඉන්න කියලා මම ඕගොල්ලොන්ගෙන් ඉල්ලනවා. එහෙනම් දැන් ඕගොල්ලන්ට මම මෙතනින් එහාට වොයිස් ටික මේ විදිහටම කරගෙන යන්න. හරි දැන් ඉතින් මුහුදට බෝට්ටුව දියත් කරලා තියෙන්නේ. මට දියත් කරන කෑල්ල වීඩියෝ එකට ගන්න බැරුව ගියා. මොකද බෝට්ටුව අසර වතුර එනවා. ඒකට ෆෝන් එකකින් මම වීඩියෝ කරන නිසා මට ඒක රෙකෝඩ් කරගන්න බැරුව ගියා. දැන් ඉතින් මුලින්ම දීවරයෝ සාමාන්‍ය මුහුදට යද්දී දෙවියන්ට ආඥා කරලා තමයි යන්නේ. මොකද දීවරයන්ගේ ගොඩක් විශ්වාසය දෙවියන් කෙරෙහි තියෙනවා. ඒ නිසා හැම දීවරයෙක් වගේම මේ විදිහට දෙවියන් කියලා තමයි තමන්ගේ රැකියාව ඉස්සෙල්ලාම ආරම්භ කරන්නේ. හරි දැන් වෙලාව දවල් 11 උදේ 11ට විතර ඇති. දැන් අපි 11ට විතර තමයි පිටත් උනේ. ඕගොල්ලොන්ට පේනවා ඇති දැල් ටික තියෙනවා බෝට්ටුවේ. ඊට පස්සේ තාත්තා ඉන්නවා අපේ. තව තාත්තා ගෝලයා ඉන්නවා. මං ඉන්නවා. මේ තුන් දෙනා තමයි අද රස්සාවට යන්නේ. ඕගොල්ලොන්ට අද මේ වීඩියෝ එකේ ඉස්සු අල්ලන විදිය බලා ගන්න පුළුවන්. හරිදින් දැන් කිලෝමීටරක් විතර අපි දියබට යනවා. ඒ කියන්නේ මුහුදට යනවා. පෙරල ඊදලා ඕගොල්ලොන්ට පේනවා ඇති. ඕගොල්ලොන්ට මං කලින් කකුල අල්ලන වීඩියෝ එකෙත් මං කිව්වා එන්ජිමෙන් එන්ජිම ඒක තෙල් ටැංකියේ ඒ බෝට්ටුවේ තියෙන කොටස් ටික මං ඕගොල්ලොන්ට කිව්වා. අද මං ඒක කියන්න යන්නේ නැහැ. ඒක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්න පුළුවන්. හරි ඉතින් දැන් අපි ඉස්සු අල්ලන්න මුහුදට යන ගමන් තමයි තියෙන්නේ. ඕගොල්ලොන්ට මෙතන ඉඳලා වීඩියෝ එක ගොඩක් රස විදිහට බලන්න පුළුවන්. මොකද දැන් තමයි හොඳම හරිය තියෙන වීඩියෝ එකේ. හරි එහෙනම් ඉතින් අපි වීඩියෝ එක පොඩ්ඩක් ඉස්සරහට ගිහලා කතා කරමු. ඔයගොල්ලන් මන් දාලා තිබන්නේ ටාගට් අල්ලන මුහුදිස්සෝ කියලා. එහෙම දාලා තිබේ. මේ දවස්වල ගොඩක් කට්ටිය මේ ඉස්සොන්ට රැකියාවට යනවා. මොකද මේ දවස්වල ඉස්සෝ ගොඩක් අහු වෙනවා. මොකද අර සොලි කුණාටුවක් අපේ ලංකාවට ආවන් ඉන්නේ හින්දා මුහුද පොඩ්ඩක් බොර වෙලා තියෙන්නේ. මුහුද බොර වුණාම තමයි මේ ඉස්සෝ උඩට එන්නේ. ඒ නිසා තමයි මේ කාලේ ඉස්සෝ අහු වෙන්නේ. දැන් අපි කිලෝමීටරයක් විතර මුහුදට ඇවිල්ලා තමයි ඉන්නේ. ඔයගොල්ලන් පේනවා ඇති වටේම බෝට් තියෙනවා. මේ හැම බෝට්ටුවකින්ම ඇවිල්ලා තියෙන්නේ ඉස්සෝ අල්ලන්න තමයි. මේ දවස්වල හැමෝම වගේ කරන්නේ මේ ඉස්සෝ අල්ලන රැකියාව තමයි. හරි ඉතින් එහෙනම් මම දැන් ඔයගොල්ලන්ට ඊළඟට පෙන්නන්නම් කොහොමද මේ දැල් එලන්නේ කියලා. හරි අපි දැන් දැල එලන්න පටන් අරන් තියෙන ඕගොල්ලොන්ට පේනවා ඇති. මේ දැල් කෑලි 5 දෙපාරකට තමයි අපි එලන්නේ. කියන්නේ
මේක දෙපාරකට තමයි එලානේ පළවෙනි සැරේ දැල් කෑල් දෙකක් දානවා ඊට පස්සේ ඒක දැල් කෑල් ටිකට ඉස්සුව අහුණාට පස්සේ ඊළඟ දැල් ටිකත් අරගෙන ඊට පස්සේ ගොඩට ගිහිල්ලා අපි ඒ දැල් ටික බේරලා ආයෙ එනවා එන්න එහෙම විදිහට තමයි මේක වෙන්නේ දැන් මම ඕගොල්ලන්ට මේ පෙන්නන්නේ මේ දැල කොහොමද වතුරට දාන්නේ කියලා මේ විදිහට තමයි දැල එලන්නේ ඕගොල්ලන්ට පේනවා ඉස්සරෙම කෑන් එකක් දාලා තියෙනවා ඒ කෑන් එක දාලා තියෙන්නේ අපේ දැලේ එහා කෙරවල හොයාගන්න ඒ නිසා තමයි අපි මේ විදිහට කෑන් එක පාවෙන්න දාන්නේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට තමයි දැල වතුරට එලාගෙන යන්නේ එලාගෙන ගිහිල්ලා මේක එක දැලේ අනිත් කෙරවලේ බෝට්ටුවේ ගැට ගහනවා ඊට පස්සේ බෝට්ටුවෙන් ටිකක් රවුමක් කරකවගෙන යනවා දැල එතකොට ඕගොල්ලන්ට මේ බලා ගන්න පුළුවන් එතකොට ඉස්සෝ අහු වෙනවා ඕගොල්ලන්ට දැන් මම මේ පෙන්නේ මාදල් කබයක් තියෙන නිසා මේ දැල ටිකක් පරිස්සමෙන් එලන්න ඕනේ දැල එල්ලුවනේ දැල එල්ල මේ විදියට දැන් දැලේ කබේ ගැට ගහලා බෝට්ටුවේ මේ විදියට වටයක් දැල ඇදගෙන යනවා එතකොට තමයි මේ ඉස්සෝ ටික දැලට පැටලෙන්නේ හරි මම මේ දැලේ ඉස්සෝ බේරන වීඩියෝ එක කියන්නේ දැල මේ බෝට්ටුවට පටවන වීඩියෝ එක මම ඕගොල්ලන්ට පාර්ට් 2 එක වීඩියෝ එකක් විදියට ගේන්නම් මොකද මේ වීඩියෝ එක දැන් විනාඩි 7ක් විතර ටික් වෙලා තියෙන්නේ ඕගොල්ලන්ට බලන්න අමාරු නිසා මම මේක දෙවෙනි වීඩියෝ එකක් විදියට මේකේ අහුණ ඉස්සෝ ටික මම ඕගොල්ලන්ට බේරන විදිය ඒ දැල් බේරන විදිය සහ ගොඩට ගිහිල්ලා ඒ ඉස්සෝ විකුණන ඒ වීඩියෝ ටික මම ඔගොල්ලන්ට පාර්ට් 2 වීඩියෝ එක විදියට ගේන්න. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඊටු ටික මම මේ දවස් දෙකකින් විතර දාන්නම්. ඔයගොල්ලෝ බලන්න ඒකත්. එහෙනම් ඉතින් පාර්ට් 2 වීඩියෝ එකකින්